Hello guys, welcome back to my YouTube channel. ඔයාලා study planner book එක පෙන්වන්න කියලා තිබුණා. එහෙනම් අපි බලමු ඒ book එකේ මොනවද තියෙන්නේ කියලා. මුලින්ම පෙන්වන්න physics වල charts ටික. මේ තියෙන්නේ physics වල අපිට තියෙන units ටික ලියලා. මේකෙදි කරන්නේ අදාළ unit එක පාඩම් කරාම ඒක ඉස්සරහින් හරියක් දානවා. ඔය විදිහට ඒ unit එක බලන වාරයක් ගානේ හරියක් දාන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ එක යුනිට්ස් වලට අදාළ සබ් ටොපික්ස් ටික ලියලා. මේකෙදි එක සබ් ටොපික් එකක වීඩියෝ එක බලලා තියරි නෝට් එක ආයෙත් කියවලා ඕනි නම් ෂෝට් නෝට්ස් එහෙම හදලා ඊට පස්සේ ටියුට් එක පේසුරු ටික කරලා ඒවට අදාළ කොටුවේ හරියක් දාන්න තමයි තියෙන්නේ. දැන් මෙතන ෆස්ට් යුනිට් එකට අදාළව මං සබ් ටොපික්ස් 3ක් ලියලා තියෙනවනේ. එතකොට ඒ සබ් ටොපික්ස් 3ටම අදාළ කොටු ඉස්සරහින් හරි ටික වැටුණාට පස්සේ තමයි මම කලින් පෙන්නපු chart එකේ ඒ යුනිට් එක ඉස්සරහින් හරියක් දාන්න පුළුවන්. එක යුනිට් එකක සබ් ටොපික්ස් ඔක්කොම ටික ඉවරයි කියලා කියන්නේ ඒ යුනිට් එක කම්ප්ලීට් නේ. ඔය විදිහට හැම යුනිට් එකකම සබ් ටොපික්ස් තමයි මම මේ ලියලා තියෙන්නේ. ඔය විදිහට හැම යුනිට් එකකම කරන්න තමයි තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ SS කරන්න හදපු chart එක. මේකෙදි මම මේ යුනිට් එකේ නම ලියලා 2000 ඉඳන් 2024 වෙනකන් අවුරුදු ටික ලියලා තියෙනවා. මේකෙදි කරන්නේ ඒ යුනිට් එකට අදාළව එක අවුරුද්දක essay එක කරලා ඒ අදාළ අවුරුද්ද කපනවා. ඔය විදිහට කරන අවුරුද්ද කපන්න තමයි තියෙන්නේ හැම යුනිට් එකකම. කැමති අවුරුදු ගාණක් ගන්න පුළුවන් ඔයාලට. මම 2000 ඉඳන් ටික ලියලා තියෙනවා. මේ තියෙන්නේ essays වගේම MCQ ටික කරන්න හදපු එක. මේකෙදිත් එක යුනිට් එකක එක අවුරුද්දක MCQ ටික කරලා අවුරුද්ද කපන්න තමයි තියෙන්නේ. ඔයාලා මෙහෙම කරනවා නම් කැමති අවුරුදු ගාණක් තෝරගන්න අඩුම අවුරුදු 10ක් වගේ වෙන විදිහට. මේ තියෙන්නේ practicals ටිකේ chart එක. මගේ ප්‍රැක්ටිකල් නෝට් එකේ ප්‍රැක්ටිකල්ස් වල නම්බර්ස් දාලා තියෙන්නේ. ඒවා තමයි මම මේ 1 2 3 විදිහට ලියලා තියෙන්නේ. මේකෙදි මම කරන්නේ එක ප්‍රැක්ටිකල් එකක වීඩියෝ එක බලලා වීඩියෝ කියලා තියෙන තැන හරියක් දානවා. මේ past papers කියලා තියෙන තැන ඒ ප්‍රැක්ටිකල් එකෙන් ප්‍රශ්න ආපු අවුරුදු ටික තමයි ලියන්න ඕනේ. ඊට පස්සේ ඒවත් කරලා ඒ අවුරුදු ටිකත් කපන්න පුළුවන්. ඊට පස්සේ ආපහු අපි ප්‍රැක්ටිකල් එක බලනවනේ, කියන්නේ පාඩම් කරනවනේ. ඒ පාඩම් කරන සැරේට ඒ ප්‍රැක්ටිකල් එක ඉස්සරහින් හරියක් දානවා. මේ ස්ටඩි කියලා තියෙන්නේ පාඩම් කරන වාරයක් ගානේ හරියක් දාන්න. මං ක්ලාස් ගියපු සර්ගේ යුනිට් වයිස් papers ටිකක් තිබුණා. ඒවට තමයි මේක හැදුවේ. සබ් ටොපික්ස් විදිහට දීලා තිබුණේ papers. මේකෙදි ඒ සබ් ටොපික් එකට අදාළ තියරි ටික බලලා පේපර් එක කරනවා. ඊට පස්සේ ඒ කොටු දෙකේ හරිය දානවා. ඒ කියන්නේ තියරි ටික බලන එකේ තියරි ටික බලලා මේ කොටුවේ හරියක් දානවා. ඊට පස්සේ පේපර් එක කරලා මෙතන හරියක් දානවා. ඊළඟට විවරණ බලන්න තමයි තියෙන්නේ. විවරණය ආයේ වෙනම කරන්න ඕනේ නැහැ. ඒකේ නම් විවරණේ දීලා තිබුණේ. ඒ නිසා මම ඕක බලලා කියන්නේ විවරණේ බලලා හරියක් දානවා. ඒ පේපර්ස් ටිකට වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. MCQ 20 25 වගේ පොඩි පේපර්ස් තිබ්බේ. ඔයාලටත් මේ වගේ ක්ලාසස් වල වෙන papers Telegram groups වල තියෙන ඒවා එහෙම මේ වගේ chart එකක් හදාගෙන කරන්න. හැබැයි Telegram groups වල එහෙම තියෙන ඒවා කරනකොට marking scheme තියෙන ඒවා කරන්න. එතකොට මේ තියෙන්නේ full papers වලට හදපු chart එක. ඒ කිව්වේ past papers. මම මේ ලියලා තියෙන්නේ 2010 ඉඳන් 2024 වෙනකන් ටික. එක අවුරුද්දක් ඉස්සරහින් 1 2 3 කියලා දාලා තියෙන්නේ වට 3ක් කරන්න. කරලා MCQ essay දෙකේ ලකුණු දාලා මුළු ලකුණුත් දාලා විවරණ බලන්න තමයි තියෙන්නේ. කරන හැම පාරකම ආයෙත් විවරණය කරන්නේ නැහැ මම නම්. එකපාරයි කරන්නේ. ඊට පස්සේ දෙවෙනි තුන්වෙනි වටේ කරනකොට කලින් කරපු විවරණේ බලනවා. කියන්නේ වැරදුන ප්‍රශ්න බලනවා. ඕනි වුණත් හරිය කියන්නේ හරි ගියපු ඒ වගේ විවරණත් බලනවා. ඒ නිසා මුල් වටේ කරද්දී විවරණේ කරලා තියාගන්න. එතකොට ලේසියිනේ. මොකද හැම සැරේකම විවරණේ කරන්න බෑනේ. පේපර්ස් ගොඩක් කරන්නත් ඕනේ, වට 3ක් කරන්නත් ඕනේ නිසා. ඔය ටික තමයි ෆිසික්ස් වලට හදලා තියෙන්නේ. එතකොට තව පිටු ටිකක් ඉතුරු කරලා තියෙනවා. තව මොනවා හරි කරන්න පුළුවන් පේපර්ස් වගේ හම්බුනොත් ඒවා ඇඩ් කරගන්න. ඔය පළාත් පේපර්ස් එහෙම තියෙනවනේ. ඒවා වගේ ඇඩ් කරගන්න පුළුවන්. ටර්ම් ටෙස්ට් පේපර්ස් ඒවා එහෙම ඇඩ් කරන් ආයෙ තව කරන්න පුළුවන්. දැන් බලමු බයෝ වල charts ටික. මුලින්ම මේකෙත් තියෙන්නේ යුනිට්ස් ටික ලියලා පාඩම් කරන වාරයක් ගානේ ඒ යුනිට් එක ඉස්සරහින් මෙතන හරියක් දාන්න. සම්පූර්ණ යුනිට් එක පාඩම් කරන්න බෑනේ සමහර ඒ වගේ. ඒ නිසා මේ විදිහට මම සබ් ටොපික්ස් ටිකක් ලියලා තියෙනවා.
ඊට පස්සේ ඒ සබ්ටොපික් එක පාඩම් කරලා ඒක ඉස්සරහින් හරියක් දානවා. එක යුනිට් එකක හැම සබ්ටොපික් එකටම හරියක් වුණාට පස්සේ මම කලින් පෙන්නපු chart එකේ ඒ යුනිට් එක ඉස්සරහින් හරියක් දානවා. සබ්ටොපික් ඔක්කොම ඉවරයි කියලා කියන්නේ යුනිට් එක හරිනේ. ඒ ටිකටත් වගුවක් හදාගත්තා නම් තමයි ලේසි. මං කලින් එහෙම හදලා තිබුණේ. ඒත් මං දැන් අර ගොඩ සැරයක් බලලා තියෙන නිසා සබ්ටොපික්ස් විදිහට බලන්නේ නැහැ. ගොඩක් යුනිට්ස් බලන්න පුළුවන්. කියන්නේ සම්පූර්ණ යුනිට් එකම බලන්න පුළුවන්. පැය 2-3ක් වගේ යනකොට. එහෙම බැරි යුනිට්ස් 2-3කුත් තියෙනවා. ඒ නිසා මේ සබ්ටොපික්ස් ටික කෝකටත් ලියලා තියෙනවා. ඔය විදිහට ඔයාලට පුළුවන් විදිහට මේ කියන්නේ සබ්ටොපික්ස් ටික ඇඩ් කරලා chart එකක් හදාගෙන කරන්න මේ වගේ කරන අය. මේ තියෙන්නේ past papers chart එක 2011 ඉඳන් 2018 වෙනකන් MCQ විතරයි මම කරේ. සර් කෙනෙක් papers දාලා තිබුණා. MCQ paper එකේ පරණ ප්‍රශ්න අයින් කරලා ඒ වෙනුවට අලුත් සිලබස් එකට ගැලපෙන ප්‍රශ්න දාලා. ඒ ටික තමයි මම කරේ. MCQ paper එක විතරයි දාලා තිබුණේ. ඒ නිසා ඒක විතරයි කරේ. ඊට පස්සේ ෆුල් පේපර්ස් කරේ 2019න් පස්සේ ටික. ඒව නම් කරන්න පුළුවන් ඒවා අලුත් සිලබස් එකෙන් හදපු ඒවා නිසා. ඒව කරද්දිත් MCQ essays ලකුණු දාලා විවරණය කරන්න තමයි තියෙන්නේ. මුළු ලකුණු දාන්නත් ඕනේ. මට මෙතන ඒක නම් අමතක වෙලා තියෙනවා. ඔයාලා මෙහෙම හදනවා නම් මුළු ලකුණු දාන්නත් එකක් ඇඩ් කරගන්න. මේ තියෙන්නේ ක්ලාස් එකේ දීපු ටියුට්ස් වලට හදපු chart එකක්. එක ටියුට් එකක MCQ 25යි structured essay 2යි essays 2ක් විදිහට තිබුණේ. ටියුට්ස් ටික අංක දාලා තිබුණේ. එතකොට එක ටියුට් එකක් කරලා ඒ අදාළ ටියුට් එකේ අංක ඉස්සරහින් හරියක් දාන්න තමයි තියෙන්නේ. පොඩි ටියුට්ස් නිසා මම ඒවා එකපාර දෙපාරකට වඩා කරා. ඒ නිසා ඔය කරන වාරයක් ගානේ ඒක ඉස්සරහින් හරියක් දාන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ඒ වගේම ක්ලාස් එකේ දීපු පේපර්ස් ටික කරන්න හදපු එකක්. මේකෙදි දැන් පළවෙනි පේපර් එක ගත්තොත් ඒකේ part 1 කරලා ඒක කපනවා. ඊට පස්සේ part 2 එක කරලා ඒක කපනවා. ඒ විදිහට papers ඔක්කොම කරන්න තියෙනවා. මම තව පේසුරුත් කරා. එතකොට මේ පේසුරු වල අනුමාතෘකාව විදිහට ප්‍රශ්න තිබුණේ. ඒ ටික තමයි මම මේ ලියලා තියෙන්නේ. හැබැයි මම ඕවා කරද්දී නම් ඔක්කොම ප්‍රශ්න කරේ නෑ. මොකද ඒ වගේ තියෙනවා කියන්නේ පරණ සිලබස් එකේ ප්‍රශ්න එහෙම පොඩ්ඩක් වෙනස්. දැන් සිලබස් එකට ගැලපෙන්නේ නැතිව කරලා වැඩක් නෑනේ. ඒ නිසා මම කරනකොට කරේ 2018න් වගේ පස්සේ ප්‍රශ්න ටික කියන්නේ පේසුරු වල අවුරුද්ද දාලා තියෙනවානේ ප්‍රශ්නෙත් එක්ක. ඒ විදිහට එහෙම තෝරගෙන කරේ. ඒ විදිහට කරලා දාලා අනුමාතෘකාව කපනවා. මේ ලියලා තියෙන්නේ පළාත් ටික. කියන්නේ පළාත් පේපර්ස් කරා. එක පළාතක MCQ එක කරලා essay එක කරලා ඒක විවරණය කරනවා. ඊට පස්සේ ඒකෙත් කරන එක කපන්න තමයි තියෙන්නේ. මේ විදිහට ඔයාලට හම්බෙන පේපර්ස් කැමති දේවල් ඇඩ් කරගෙන තව ඉතින් charts හදාගන්න ඔයාලට පුළුවන් විදිහට මේ මාස ටික ලියලා තියෙන්නේ. essays ලියන්න මම අර කියනවා වගේ දවසකට essays 2ක් ලියලා ඒ අදාළ මාසේ ඒ දවසේ දිනේ කපනවා. ওই විදිහට හැම මාසයකටම කරන්න තියෙන්නේ. මම සැප්තැම්බර් මාස වෙනකම් මෙතන දින ටික ලියලා තියෙනවා. දැන් බලමු මගේ chemistry වල මොනවද තියෙන charts කියලා. මේ තියෙන්නේ chemistry වලත් units ටික ලියලා ඒවත් අනුමාතෘකාවලට නම් කැඩුවේ නැහැ. ඒ යුනිට් එකට අදාළ වීඩියෝ එක බලලා වීඩියෝස් කියලා තියෙන තැනින් හරියක් දාලා ඊට පස්සේ පාඩම් කරන සැරයක් ගානේ මේ තියරි කියලා තියෙන තැන හරියක් දාන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ chemistry essays කරන්න හදපු chart එක. මේකෙත් එක යුනිට් එකක් අරගෙන ඒකේ 2010 ඉඳලා 2024 වෙනකන් අවුරුදු ටික ලියලා තියෙනවා. අනිවාර්යයෙන්ම හැම අවුරුද්දකම එන essay එකක් තියෙනවනේ. ඒ වගේ තමයි මේ 2010 ඉඳලා 2024 වෙනකන් අවුරුදු ටික ලියලා තියෙන්නේ. ඒවා ඊට පස්සේ ඒ වගේත් ඒ අවුරුද්දේ essay එක කරලා අවුරුද්ද කපන්න තියෙන්නේ. එතකොට සමහර පාඩම් වලින් හැම අවුරුද්දකම එන්නේ නැහනේ. එතකොට ඒ වගේ මම පාඩමේ නම ලියලා තියෙනවා. ප්‍රශ්න ටික තෝරගෙන අවුරුදු දාන්න ඕන නිසා අවුරුදු ටික දාලා නැහැ. ඒ වගේ පේපර්ස් ටික බලලා ඒ අදාළ අවුරුද්ද තෝරගෙන ලියන්න ඕනේ. ලියලා ඒ ටිකත් ওই විදිහට කරන්න තමයි තියෙන්නේ හැම යුනිට් එකකම. එතකොට මේ තියෙන්නේ full pass papers කරන්න හදපු එක. ෆිසික්ස් වල වගේම තමයි පළවෙනි දෙවෙනි තුන්වෙනි වට කරලා MCQ essay ඊට පස්සේ මුළු ලකුණු දාලා විවරණෙත් කරලා තියාගන්න තමයි තියෙන්නේ. ඔය විදිහට කරන එකේ ලකුණු දාලා විවරණය කරලා ඒකටත් හරියක් දානවා. ඒකෙත් 2010 ඉඳන් ටික තමයි ලියලා තියෙන්නේ. මොකද chemistry
කියන්නේ ඊට කලින් පරණ සිලබස් එකේ ප්‍රශ්න තියෙන නිසා 2010න් පස්සේ ටික දැම්මේ. මේකෙත් ඔයාලට අවුරුදු 10ක් වගේ තෝරගෙන වට තුනක් කරන්න පුළුවන්. මේ තියෙන්නේ ස්ට්‍රක්චර්ඩ් ඉසේස් කරන්න හදපු chart එකක්. මේකේ පළවෙනි ප්‍රශ්නය අංකෙ දාලා ඊට පස්සේ 2010 ඉඳලා 2024 වෙනකම් අවුරුදු ටික ලියලා තියෙනවා. ඊට පස්සේ කරන්නේ 2010 පළවෙනි ප්‍රශ්නේ ඒ විදිහට හැම අවුරුද්දකම පළවෙනි ප්‍රශ්නේ කරලා ඒ අවුරුද්ද කපනවා. ඒ විදිහට 2 3 4 ප්‍රශ්නවලත් 2010 ඉඳලා 24 වෙනකම් ඒ අවුරුද්දේ ප්‍රශ්නේ කරලා අවුරුදු ටික කපන්න තමයි තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ පරිවර්තන වලට හදපු එකක්. මම Telegram channel එකේ PDF එකක් දාලා තිබ්බේ පරිවර්තන 300ක් තියෙන. අන්න ඒක කරන්න තමයි මේක හදලා තියෙන්නේ. එකේ ඉඳලා 300 වෙනකන් ලියලා තියෙනවා. ඊට පස්සේ පරිවර්තනයක් කරලා ඒ අංක කපන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මම අර දවසකට පරිවර්තනයක් කරනවා කියලා කියපු එකට ආයෙ වෙනම chart එකක් හැදුවේ නෑ. මේකෙන් පරිවර්තන දෙකක් කරලා කොටු දෙක කපනවා. ඒ විදිහට තමයි පරිවර්තන ටික මේකෙදි කරන්නේ. කොට මම තව ඔයාලට කිව්වනේ හැම දවසකම එක කර්මාන්තයක් බලනවා කියලා. ඒක බලන්න තමයි මේ මාසයක් ලියලා ඒ මාසේ අදාළ දින ටික ලියලා තියෙන්නේ. ඊට පස්සේ එක දවසක එක කර්මාන්තයක් බලලා අදාළ දවසේ දිනේ කපන්න. ওই විදිහට මම මෙතන මාස 4ක ලියලා තියෙන්නේ. ඔයාලත් කියන්නේ එක්සෑම් එකට කලින් මාසේ වගේ වෙනකන් ලියාගෙන ওই විදිහට බලනවා නම් බලන්න. කියන්නේ බලන අය කරන්නේ විදිහට. ඔය ටික තමයි මගේ ස්ටඩි ප්ලෑන් බුක් එකේ තියෙන්නේ. මම මේ charts වලට පෙන්නුවා වීඩියෝස් වලදී. ඒ වුණාට ආපහු කමෙන්ට් කරලා තිබුණා පෙන්වන්න කියලා. ඒ නිසා ඉතින් ඔන්න මුළු බුක් එකම පෙන්නුවා මොනවද තියෙන්නේ කියලා. හැමෝම එහෙනම් හොඳට මහන්සි වෙලා පාඩම් කරන්න. ගිහිල්ලා එන්නම්. බයි.